ක්‍රිස්තුතුමන් තුළ මා ප්‍රියාදර සහෝදර සහෝදරවරුනි. කිතුනුවන් ලෙස අපි මේ ගත කරන්නේ ඉතා සුවිශේෂී කාල පරිච්ඡේදයක. ඒ තමයි දින 40කින් සමන්විත වූ ශතාරික කාලය. දින 40ක් කියලා කියන්නේ නිකන් දින කිහිපයක් නෙමෙයි. මේ 40 පවිත්‍ර වීම, පරිවර්තනය වීම සහ සූදානම් වීම පෙන්눔 කරනවා. දෙවියන් වහන්සේ නෝවගේ ජලගැල්මේදී දවල් 40ක් සහ රෑ 40ක් වැස්ස වස්වන්න සැලැස්සුවා. උන්වහන්සේ මේ ලෝකය පරිවර්තනයකට සහ පවිත්‍ර වීමකට නතු කළා. එමෙන්ම ජේසුස් වහන්සේ සිය දූතකාරය පටන් ගැනීමට මත්තෙන් පාලු කරේ දින 40ක් ගත කළා. උන්වහන්සේ තමාව තමාගේ දූතකාරය සඳහා සූදානම් කර ගත්තා. ඉතින් මගේ ආදර ප්‍රේමවන්තයනි, කිතුනුවන් ලෙස දෙවියන් වහන්සේ ඔබවත් මාවත් මේ චාරික කාලයේදී කැඳවනු ලබන්නේ අපේ ජීවිත තුලත් මේ සූදානම් වීම, මේ පවිත්‍ර වීම සහ මේ පරිවර්තනය අත්විඳින්නයි. ඔබ සැමට සුබ චාරික සමයක් වේවා. ජේසු පිහිටයි.